ඉතින් යාළුවනේ ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අද මම එකයි යන්න හදන්නේ. මම මෙහෙට එද්දි මුලින්ම දැක්ක ලස්සනම තැනකට මම මෙහෙ එනවා කියන්නේ උල්සාන් වලට එනකොට දැක්ක ලස්සන තැනක් හිතේ තිබ්බ තැනක්. ඉතින් මට ගොඩක් පස්සේ තමයි මෙතනට යන්න හැක්කුනේ. ලොකේෂන් හොයාගන්න අමාරු වුණා. බලන්න ලස්සන. ඒක මෙතන නම් කෘත්‍රිම ලෙස නිර්මාණය කරපු දියැලක් තමයි තියෙන්නේ. හැබැයි මෙතන මේ වනාන්තරේ උඩ දියැලක් තියෙනවා ලස්සන කඳු. ඒක නැගලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මට මේ කන්ද නැගලා ඒකේ ලස්සන බලන්න අමාරුයිනේ. ඉතින් මම මෙතන ඉඳන් මේකේ ලස්සන බැලුවා. මෙතන අපි ගියේ හවස් වෙලා ඉඳ කොහොමත් යන්නත් අමාරුයි. ලස්සනයි නේද? ගොඩක් ලයිට් පත් වෙන ඉතින් වතුර මල් තියෙනවා. මල් ඉඳලා තිබ්බා. ගල් ගුහා තිබ්බ. මේ ගල් ගුහාව ඇතුළටත් ගිහිල්ලා අපිට ෆොටෝ ගන්න වුණොත් ඒව කරන්නත් පුළුවන්. මම ඉතින් ෆොටෝ ගන්නත් අමතක කරන්නේ නැහැ. වීඩියෝ ටිකක් ගෙනාව ඔයගොල්ලන්ට බලන්න. මෙතන හැමතැනම හැබැයි ගහලා තියෙනවා ලිස්සල වැටේ කියලා. මේ යන පාරෙම තමයි මෙතන නම් තියෙන්නේ. හැබැයි මෙතන අර උඩ මං කිව්වා වගේ කන්දක් තියෙනවා. තව බලන්න ගොඩක් තැන් තියෙනවා මේකේ යට. මම හිතන්නේ දියැලක් තියෙන්නේ. ඒකට යන්න තමයි වෙනම ටිකට් ගන්න. පොඩි පන්සලක් එක්ක. ඉතින් අපිට කන්ද උඩට ය아가න්න බැරි හින්දා කොහොමත් රෑ වෙලානේ ගියේ. ඒ වෙලාවේ එදා කොහොමත් කවුන්ටරේ වහලා තිබ්බේ. මම මේ ඔයාලට පෙන්නන්නේ අන්න ඒ කන්ද තමයි මං කියන්නේ. ඒ කන්ද උඩම තමයි මං හිතන්නේ දියැල නම් තියෙන්නේ. මේ තියෙන බිංගුව ඇතුළටත් වතුර දාලා තින් මේවා මං හිතන්නේ නිර්මාණය කරපු ඒවා. මේ හැමතැනම හැබැයි බෝඩ් ගහලා තියෙනවා ලිස්සාවි පරිස්සමෙන් යන්න කියලා. ඉතින් මාත් අත්හැරියේ නෑ. මාත් ඉතින් හිමීට ගියා මේක ඇතුළේ ගිහින් ලස්සන බලන්න. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මම මේ ගල් ගුහා ගොඩක් තිබ්බ 3-4ක් මං හිතන්නේ. මම ඒ 3-4ෙම කොනටම යනකම් ඇවිද්දා. ලස්සන ෆොටෝස් ගත්තා. වතුර මල් වල වතුර ලස්සන විඳගත්තා. ගොඩක් ආසාවෙ ඉතින් අයියා ළඟ හිටින්න බය වෙන්න උනේ නෑ. ඉතින් මේක ගොඩක්ම ලස්සන කළුවරට ඒ කියන්නේ රැයට ලයිට් වල වතුර වැටෙද්දි ලස්සනයිනේ. කපුරු මල් තිබ්බ. ඉතින් කපුරු මල් ගොඩක් මේ එක පාටින් තියෙනවා. මේ කාලේට කපුරු මල් ගොඩක් තිබෙනවා. හරි සුවඳයි. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන තැන් කොරියාවේ තියෙන මම ඔයාලට ගේන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.